දිනේෂ් අයියාගේ මගේ පළවෙනි මූවි සෝං එක තමයි ආගන්තුක දේශේ කියන්නේ. ආදරණීය තරුවක් එක්ක තරුවක් පායලා ඉන්නවා. ඇය ආදරණීය තරුවක් චිත්‍රපටියට ගායනයෙන් දායක වෙනවා. කාංචනා කොහොමද දැනුනේ චිත්‍රපටිය නරඹද්දී? ඇත්තටම ගොඩක් සතුටුයි මුලින්ම සාරංග අයියටයි දිල්ෂාන් අය ඇතුළු මේ ක්‍රූ එකටම සුබ පතනවා. ඒ වගේම ශනුවක්කට සංගීතාක්කට මේ හැම දෙනාටම ආදරෙන් සුබ පතනවා. ඉතින් දිනේෂ් අයියාගේ මගේ පළවෙනි මූවි සෝං එක තමයි ආගන්තුක දේශේ කියන්නේ. ඒ නිසා තවත් විශේෂයි. දැනනාතුරුමා ගීතේ ඉඳන් ඒගොල්ලෝ හරිම ආදරය කරා මේ කෙමිස්ට්‍රි එකට. ඉතින් ෆස්ට් ටයිම් සිනමාවට ඒ දායකත්වය මේ හරහා ලැබෙනවා. සාරංගය කියන අපි දකිනවා රංගන ශිල්පියෙක් විදිහට. හැබැයි ඔහු නිෂ්පාදකවරයෙක් විදිහට න පළවෙනි චිත්‍රපටිය මේ. එතකොට ඒ ක්‍රූ එකත් එක්ක වැඩ කරද්දි කොහොමද? ඇත්තටම යාළුවනේ අපි යාළුකමට තමයි මේ වැඩේ කරේ. ඉතින් ඒ අත්දැකීම ඒ යාළුකම එක ඇවිල්ලා බොහොම සුන්දර හැඟීමක්. අපි ආරාධනා කරමු ආදරණීය තරුවක් චිත්‍රපටියේ ප්‍රේක්ෂකයන්ට නරඹන්න එන්න කියලා. අනිවාර්යෙන්ම ඉතින් ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා එන්න ආදරණීය තරුවක් චිත්‍රපටය ඔබ බලන්න ඕන චිත්‍රපටය.